මගේ කොලෙස්ටරෝල් නෝමල් වුණාම ડોක්ටර් දිගටම කොලෙස්ටරෝල් පෙත්ත බොන්න කිව්වා. නතර කරේ නෑ. ඇයි ඒ? කියලා අපේ පේෂන්ට්ස්ලා ඕන තරම් අහනවා. ඔයාලටත් ওই ප්‍රශ්නේ ඕන තරම් ඇති. අද මම මේ ගැන කතා කරන්න. මේ වීඩියෝ එක හරි වැදගත්. ස්කිප් කරන්න එපා. බලන්න. සහ මේ වීඩියෝ එක ලයික් කරනවා, කමෙන්ට් කරනවා වගේම ෂෙයා කරන්න. ඒක මගේ රීච් එකට හරි වැදගත්. ෂෙයා කරන්න. හරි. මං සරල උත්තරේ දෙනවා නම් කොලෙස්ටරෝල් පෙත්ත ඔයාට කොලෙස්ටරෝල් අඩු වුණාම නතර කරේ නැත්තේ කොලෙස්ටරෝල් පෙත්තෙන් වෙන එකම දේ කොලෙස්ටරෝල් අඩු වීම විතරක් නෙමෙයි නිසා. මම පැහැදිලි කරලා කියන්නම්. මම මේ කොලෙස්ටරෝල් පෙත්ත කියන්නේ ඔයාලා දන්නවා ස්ටැටින් කියලා කියන්නේ ඇටෝස්ටැටින් කියලා පෙත්තක් බොනව නේද? අන්න ඒ පෙත්ත ගැන කියන්නේ ස්ටැටින් වර්ගයේ බෙහෙත් එකක්. හරි. එතකොට මං කිව්වා ඒකෙන් වෙන එකම දේ කොලෙස්ටරෝල් අඩුවීම. එහෙම නැත්නම් LDL නරක කොලෙස්ටරෝල් එක අඩුවීම පමණක් නෙවෙයි. තව දේවල් තියෙනවා වැදගත් දේවල්. මං මේ දේවල් කියලා දෙන්නම්. පළවෙනි එක තමයි කොලෙස්ටරෝල් පෙත්තෙන් එහෙම නැත්නම් ඔය ස්ටැටින් පෙත්තෙන් වෙන කොලෙස්ටරෝල් අඩුවීමට අමතරව පළවෙනි වැදගත්ම දේ තමයි රුධිර නාලිකාවල ඉන්ෆ්ලමේෂන් එක අඩු කරනවා කියලා කියනවා. ඉන්ෆ්ලමේෂන් එක කියන එක මම අකුරු දාන්නම්. ඔයාලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඉන්ෆ්ලමේෂන් එක කියන්නේ මොකක්ද කියලා. ඒ ඉන්ෆ්ලමේෂන් එක අඩු වෙනකොට ලේ කැට හැදීම, ප්ලාක් හැදීම chance එක අඩුයි. හරිද? ප්ලාක් කියන්නේ මොනවද? ඔයාලා දන්නවා ප්ලාක් කියන්නේ කොලෙස්ටරෝල් ලේ නහරවල තැම්පත් වෙනවා. හරිද? ඔවා ප්ලාක් කියලා කියනවා. ඔයගෙන් ලේ නහර බ්ලොක් වෙන්න පුළුවන් කොලෙස්ටරෝල් ප්ලාක්. හරිද? ඔන්න ඔය chance එක අඩු වෙනවා ඉන්ෆ්ලමේෂන් එක අඩු වෙනකොට. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට දෙයක් වෙනවා ප්ලාක් ස්ටැබිලයිසේෂන් කියලා. ප්ලාක් එක හැදෙන ප්ලාක් එක ස්ටැබිලයිස් වෙනවා. මේකෙන් මොකද්ද වෙන්නේ? මං කියලා දෙන්න. මං කිව්වා ප්ලාක් එක කියන්නේ කොලෙස්ටරෝල් අඩංගු කැටයක් වගේ ලේනහර බිත්තියේ තැම්පත් වෙනවා. හරිද? මේකේ කොලෙස්ටරෝල් තියෙනවා, ඉන්ෆ්ලමේෂන් එක තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා, තව කැල්සියම් එහෙම තියෙනවා. හරිද? ඕක ලේනහර බිත්තියේ මෙන්න මෙහෙම තැම්පත් වෙනවා. ලේනහර බිත්තියේ ඇතුලේ. හරිද? ඇතුලේ බිත්තියේ තැම්පත් වෙනවා. ඕක එච්චර ස්ටේබල් නෑ. ගොඩක් සොෆ්ට් ඒවා නේ. වතුර බැලුමක් කියලා වතුර පිරවපු බැලුමක් කියලා හිතන්නකො ස්ටේබල් නෑනේ. හරි ඉක්මනට රප්චර් වෙන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. අපේ ඇඟ සාමාන්‍යයෙන් ඒ වගේ අපේ ඇඟේ තියෙන මොකක් හරි දෙයක් පොඩ්ඩක් ඩැමේජ් වුණාම කැඩුණාම ඒක රිපෙයාර් කරන්න හදන්නේ. අපිට තුවාලයක් වුණාම හොද කරන්නනේ හදන්නේ. එතකොට ප්ලාක් එක ලේනහරේ ඇතුලේ ඔය ලේ පාරට පොඩ්ඩක් ඒ ප්ලාක් එක කැඩුනොත් හරිද? අපේ ඇඟ කරන්නේ ටක් ගාලා රුධිර පට්ටිකා එහෙම ඇවිල්ලා එතන ලේ කැටයක් හදන්න පටන් ගන්නවා. ප්ලාක් එක ඩැමේජ් වෙච්ච ගමන් එතන රිපෙයාර් කරන්න ලේ කැටයක් හදන්න පටන් ගන්නවා. ඔය ලේ කැටේ දැන් ඔයා හිතන්නකෝ ප්ලාක් එක තිබ්බේ හાર્ට් එකේ ලේනහර එක කියලා. හાર્ට් එකේ ලේනහර එක ප්ලාක් එකක් තිබ්බා. කොලෙස්ටරෝල් ප්ලාක් එකක්. ඔය ප්ලාක් එක ඩැමේජ් වෙනවා. දැන් ඒක රිපෙයාර් කරන්න පට්ටිකාවිල්ල ලේ කැටයක් හදනවා. දැන් ඔය ලේ කැටේ හැදෙන්නේ කොහෙද? හાર્ට් එකේ අර ලේනහරේ ඇතුලේ. මොකද වෙන්නේ? හાર્ට් එකේ ලේනහරේ බ්ලොක් වෙනවා. හાર્ට් අටැක් එකක් එන්න පුළුවන්. ඕකම අංශභාගය එන්න පුළුවන්. ඔළුවේ ලේනහරයක් වුණා. තේරෙනවද? අන්න ඒ විදිහට ලේ කැටයක් හැදිලා අපේ ලේනහර බ්ලොක් වෙන්න පුළුවන්. ඔය ප්ලාක් එක පොඩ්ඩක් කොහෙන් හරි කොනකින් ඩැමේජ් වුණොත් ඕකේ තියෙන ප්ලාක් එක වටේට කවරින් එකක් තියෙනවා. අන්න එතන ඩැමේජ් වෙච්ච ගමන් ඔය විදිහට ලේ කැටයක් හැදෙන්න පුළුවන්. හරිද? ප්ලාක් ස්ටැබිලයිසේෂන් කියන එකෙන් ඒ කොලෙස්ටරෝල් පෙත්තෙන් කරන දෙයින් කරන්නේ ඔය ප්ලාක් එකේ එළිය ලේයර් එක එළිය අපි කියමු කවරින් එක පොඩ්ඩක් ශක්තිමත් කරනවා. එතකොට අර විදිහට ප්ලාක් එකේ වටේ ලේයර් එක කැඩෙන්නේ ඩැමේජ් වෙන්නේ නැහැ. එතකොට ඩැමේජ් වෙන්නේ නැත්නම් අර විදිහට රුධිර පට්ටිකා ඇවිල්ලා එතන ලේකට හදන්නේ නැහැ. තේරෙනවද? තියෙන ප්ලාක් එක ස්ටේබල් තියාගන්නවා. ප්ලාක් එක ස්ටේබල් තියාගන්නකොට කොලෙස්ටරෝල් පෙත්තෙන් කැඩිලා ලේ කැටියක් හැදෙන chance එකෙන් අංශභාගයේ chance එක අඩු වෙලා අංශභාගය හැදෙන එකයි heart attack එන එක අඩු වෙනවා. තේරෙනවද? එතකොට ඔයාලට තේරෙනවද ඒක කොලෙස්ටරෝල් අඩු කිරීම පමණක් නොවේ මේ පෙත්තෙන් වෙන්නේ කියලා. ඊළඟ එක තමයි රුධිර නාලිකාවල ඇතුළත බිත්තියේ තියෙන එන්ඩෝතීලියම් එක කියලා තට්ටුවක් ලේයර් එකක් සයිලස්තරේ. හරිද? එතකොට ඒක තියෙන එන්ඩෝතීලියම් එක කියන්නේ. මෙන්න මේ එන්ඩෝතීලියම් එකේ ෆන්ක්ෂන් එක ලස්සනට තියාගන්නවා. ඒ කියන්නේ රුධිර නාලිකාවල ඇතුළතම තියෙන බිත්තියේ තියෙන ක්‍රියාවලීන් හරි ලස්සනට තියාගෙන ඉන්නවා. එතකොට ලස්සනට ලේනහර වලින් ලේ ලස්සනට ගමන් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව මොනවාද රුධිර ලේකට හැදෙන්නේ නැතුව ස්ටේබල් තියාගෙන ඉන්න. ඔන්න ඔය ප්‍රධාන වශයෙන් ඔන්න ඔය දේවල් තුන ඔය කොලෙස්ටරෝල් පෙත්තෙන් වෙනවා. එතකොට මොකද්ද කොලෙස්ටරෝල් පෙත්තෙන් වෙන්නේ? කොලෙස්ටරෝල් වලට කොලෙස්ටරෝල් අඩු කරන එකට අමතරව මොකද්ද? ඉන්ෆ්ලමේෂන් එක අඩු වෙනවා. ප්ලාක් එක ස්ටැබිලයිස් වෙනවා. සහ එන්ඩෝතීලියම් ෆන්ක්ෂන් එක රුධිර නාලිකාවල ඇතුළත බිත්තියේ ෆන්ක්ෂන් එක ලස්සනට තියාගෙන ඉන්නවා. ඔය තුනෙන්ම ලේකට හැදෙන එක නතර වෙලා ඔයාට අංශභාගයේ heart attack එන අවදානම අඩු කරනවා. අන්න ඒකයි කියන්නේ කොලෙස්ටරෝල් පෙත්තේ අරමුණ ඔයාගේ කොලෙස්ටරෝල් ඉලක්කම අඩු කිරීම නෙමෙයි. හරිද? දැන් ඔයා හිතන මොකක් හරි report එක ලැබ් වල reports වල පොඩි වෙනසක් තියෙනවා range එකේ 130ට අඩුවෙන් තියෙන්න ඕනේ කියලා කියන්නකො LDL.
එතකොට ඔයා 125 කරගන්න එකද අරමුණ නෑ. 125 කරගන්න එක නෙමෙයි අරමුණ. ඔයාට ඒක ඉලක්කම නෙමෙයි අරමුණ. ඔයාට අනාගතේ heart attack අංශභාගය එන risk එක අවදානම අඩු කර ගැනීමයි අරමුණ. හරිද? එතකොට සමහර වෙලාවට මෙහෙම දෙයක්ත් තියෙනවා. හරිද? දැන් ඔයා හිතන්නකෝ ඔයාට කොලෙස්ටරෝල් විතරයි තියෙන්නේ. අංශභාග heart attack වලට බලපාන අනිත් දෙක තියෙනවානේ. pressure සහ සීනි දියවැඩියාව සහ pressure. ඔය දෙක නෑ. එතකොට ඔයාගේ normal level එක අපි expect කරන level එකක් අපි බලාපොරොත්තු වෙන cholesterol level එකක් තියෙනවානේ. හරිද? ඔයාට cholesterol විතරයි තියෙන්නේ. සීනි pressure උයි නෑ. එතකොට අපි ඔයාගේ බලාපොරොත්තු maintain කරන්න ඕනේ මෙන්න මේ level එකේ අපි 100 කියමුකෝ. 100 cholesterol LDL cholesterol එක 100 level එකේ තියාගන්න ඕනේ කියලා අපි ඔවුන් තීරණය කරා කියන්නකෝ. හැබැයි ඔයාට අංශභාග මේ sorry pressure සහ සීනි තියෙන කෙනෙක් නම් cholesterol එක අපි අර 100 level එකේ නෙමෙයි වාගේ තියාගන්න try කරන්නේ. ඊටත් වඩා අඩු 50 60 level එකේ වෙන්න පුළුවන්. තේරුණාද? ඒතර cholesterol level එක දැන් අර අපිට report එකේ තියෙන ඉලක්කමට ගෙනාවා කියලා මේක අඩු කරන්න බෑ. ඊට වඩා හිතන්න දේවල් තියෙනවා. ඔයාට pressure තියෙනවද? ඔයාට සීනි තියෙනවද? cholesterol විතරද තියෙන්නේ? ඔයාගේ අනාගතේ අපිට බලන්න පුළුවන්. ඔයාට heart attack සහ අංශභාග අනාගතේ එන්න පුළුවන් අවදානම කොහොම කෙනෙක්ද? ඔයාගේ family history එක කොහොමද? ඒ සේරමත් එක්ක ඔයාගේ කොලෙස්ටරෝල් ලෙවල් එක අපි තියාගන්න හදන try කරන level එකක් තියෙනවා. අන්න ඒ ඉලක්කම අර ඔයාලා හිතන report එකේ තියෙන level එක නෙමෙයි වෙන්න පුළුවන්. ඒකයි කොලෙස්ටරෝල් පෙත්ත දිගටම ගෙනියන්නේ. ඒක එක හේතුවක් සහ අර මම කිව්ව functions තුන තවත් හේතුවක්. ඕන් ඔය වගේ දේවල් තියෙනවා. ඔයාලා අර ඇත්තටම හිතන්නේ නැතුව ඔහේ කොලෙස්ටරෝල් අඩු වෙච්ච ගමන් මට දැන් අඩු වෙන්නේ මන් නවත්තුවා. එහෙම කරන්න එපා. කවදාවත් වෛද්‍ය උපදෙස් නැතුව ඔයාලගේ බෙහෙත් එකක් ජස් කරගන්න යන්න එපා තමම. ඒකට මොකද ඔයාලා හිතනට වඩා හේතු තියෙන්න පුළුවන් ඩ්‍රග්ස් ඒ විදිහට යන. මම හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා. thank you very much මගේ වීඩියෝ එක share කරන්න. thank you.